බුදුරජාණන් වහන්සේ අපට මොකද්ද වදාළේ? මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. එතකොට තථාගතයන් වහන්සේ තුල මජ්ක්‍ධිමා පටිපදාව ඇසුරු කරගෙන තමයි මේ අවබෝධයට අදාළ අවකාශය තමා තුල ප්‍රකට වුණේ. තමන් වහන්සේ තුල ස්මතු වුණේ. එතකොට මේ මජ්ක්‍ධිමා පටිපදාව ඉලක්කය මොකද්ද? ආර්ය ශ්‍රැංගික මාර්ගේ වඩන්නේ මොකටද? මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඔන්න මජ්ක්‍ධිමා පටිපදාවේ අර්ථය එච්චරයි. මධ්‍යම ප්‍රතිපදාව වඩන්නේ ඔන්න ඔය අර්ථයට. මොකද්ද අර්ථය? චක්කුකරණී ප්‍රඥායස ඇති කරගන්න. මේ ඇස් දෙකින් යථාර්ථය පේන්නේ නැහැ. ඇස් වලින් යථාර්ථය පේන්නේ නැහැ. ඇස් වලින් පින්වත්නි මම මගේ කියලා ගන්න පුළුවන් ලෝකේ අහුවෙන්නේ. ඇස් වලට කොහෙද යථාර්ථයක් අහුවෙන්නේ? ඇස් වලට කොහෙද පරමාර්ථයක් අහුවෙන්නේ? ඇස් වලට අහුවෙන්නේ නැහැ පරමාර්ථය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් මජ්ක්‍ධිමා පටිපදාව යම් කෙනෙක් සම්මාදිට්ඨිය පූර්වාංගම කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පටන් ගත්තොත් චක්කු කරණී ප්‍රඥායස පහළ වීම පිණිස ප්‍රඥායස ඇති කරගන්න ඒක උදව් වෙනවා. චක්කු කරණී ඥාන කරණී ඥාණය ඇති කරගන්න ඒක උපකාර වෙනවා. එහෙනම් ප්‍රඥායස ඇති කරගෙන ඥාණයෙන් විමසන්න ගන්න ඕන. චක්කු කරණී ඥාන කරණී උපසමාය කෙලෙස් සංසිඳෙන්න පටන් ගන්නවා. රාගයට අභියෝගය එතන විතරයි තියෙන්නේ. රාගයේ අභියෝගයේ රාගයට අභියෝග කරන්න බෑ රූපේ වෙනස් කරලා. අපි දැන් ඒකනේ කරන්නේ. අපිට හරියන මනාප රූප තියාගෙන අමනාප රූප විසි කරන්නනේ අපි දඟලන්නේ. ඒකෙන් පින්වත්නි අපිට කවදාවත් කෙලෙස් සංසිඳවන්න බෑ. කෙලෙස් සංසිඳෙන්නේ මොකෙන්ද? චක්කුකරණී ප්‍රඥායස කියන එක උපද්දවන්න ඕන. ඥානකරණී ඥානෙ උපද්දවන්න ඕන. උපසමාය කෙලෙස් සංසිඳවීම පිණිස එතකොට ඒක උපකාර වෙනවා. උපසමාය අභිඥාය පින්වත්නි චතුරාර්ය සත්‍ය දැනුම කියලා එකක් එයා තුල මෝරන්න පටන් ගන්නවා. අභිඥාය සම්බෝධාය ඊට පස්සේ එයා තුල මේ චතුරාර්ය සත්‍ය අවබෝධය එයාගෙම වෙන්න පටන් ගන්නවා. එයාගෙම වෙන්න ගන්නවා. උපසමාය අභිඥාය සම්බෝධාය එතනින් එයා පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් භවය නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. නිබ්බානාය සංවත්තති එතනින් සදාතනිකව දුක නිමා වෙන්න ගන්නවා. ඔන්න ඔය කතාවට උදව් කරන්නේ එකම එක දෙයයි. මොකද්ද? මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.